ගිහිල්ලා බලපු ගමන් කීද හැකි ඒ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන නිරිත නෙමෙයි කියලා. මම නම් හිතන්නේ පින්සල් පාරක් දැකපු නැති ගෙවල් ඕන තරම් තියෙනවා. අපි ඒ ගෙදර හරියට මේන්ටේන් කරන්න ඕන. බොහොම සුළු කාරණා වලින් පුළුවන් මිනිසුන්ගේ ජීවිතය අපිට ගොඩ. ඉතින් ඒ ගඳ ගේ ඇතුළේ සම්පූර්ණයෙන්ම දුවනවා. ගෙදරක ලට්ට ලොට්ට පුරෝගන ඉන්නවා. ඒකෙම එකතු වෙලා ඇති වෙන සංඛ්‍යාතය ගෙදරට හොඳ නැහැ. ඔක්කොම හොදගෙන යනවා. එතකොට මුළු ගේම අක්‍රිය වෙන්න ඇරලා ඔහේ බලාගෙන ඉන්න මිනිස්සු. මේ වගේ ගෙවල් බොහොම ඉක්මනින් සක්‍රිය කරගන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද? එහෙනම් ඔයගලන්ට ආයුෂ බොහෝ වේවා. මම අද කතා කරන්න ආවේ කාලින මාතෘකාවක් ගැන. ලංකාවේ මිනිස්සු ලොකු කාලයක් කරන් තමයි ගෙයක් හදාගන්නේ. එහෙම හදාගන්න ගෙවල් මිනිස්සු කරන පොඩි පුංචි කාරණා නිසා බොහොම ඉක්මනටම අක්‍රිය කරගන්නවා. එහෙම අක්‍රිය කරගන්න ගෙවල් බොහොම ඉක්මනින් සක්‍රිය කරගන්න පුළුවන් විදිය ගැන තමයි මම අද කතා කරන්න ආවේ. අපි සක්‍රිය කරන්න කලින් බලමු මිනිස්සු අක්‍රිය කරගන්න කාරණා මොනවද කියන. ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් තියෙනවා. අපි ඒ ගැන එකින් එකට කතා කරමු. ගෙදරකට නොමිලේ ලැබෙන දෙයක් තියෙනවා සබාදාම් විසින්. අපි බැලුවොත් එහෙම හිරුවෙලිය වාතාශ්‍රය ගෙදරකට නොමිලේ තමයි ලැබෙන්නේ. ඒ නොමිලේ ලැබෙන හිරුවෙලිය වාතාශ්‍රය මිනිස්සු කරන පොඩි පොඩි ක්‍රියාකාරකම් නිසා ගෙදරකට මේ අහිමි කරගන්නවා. අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගෙදරකට අලුතෙන් කොටස් එකතු කරනවා. ඒ කියන්නේ කාපෝච්, වැරන්ඩා, ඒ වගේම පිටිපස්සෙන් කිචන් එකක්, ටොයිලට් එකක්, බාත්රූම් එකක්, අන්න ඒ වගේ දේවල් එකතු කරාට පස්සේ අපිට මෙතෙක්කල් ලැබිච්ච හිරුවෙලිය වාතාශ්‍රය මිනිස් විසින් අහිමි කරගන්නවා. ඒ කියන්නේ අපි මෙහෙම හදාගන්න ගෙට අපි කොටස් වශයෙන් එකතු කරන යම් යම් හේතු සාධක නිසා ගේ ඇතුළට ලැබෙන හිරුවෙලිය වාතාශ්‍රය අපි අහිමි කරගන්නවා. ඒක මිනිස්සු විසින් තමන්ගේ අවශ්‍යතාවයන් වලට අපි කරගත්තට ගේ ඇතුළට එයින් ලැබෙන අක්‍රිය බව ගැන මිනිස්සුන්ට දැනීමක් නැහැ. ඊළඟ කාරණාව තමයි නිවසක පෙනුම. නිවසක පෙනුම ගැන බැලුවොතින් ගෙදරක ඉස්සරහා කියලා හිටගත්තොතින් ඒගේ ගැන ඒ ගෙදර මනුස්සයාට තියෙන හැඟීම දැනීම මොකක්ද කියලා අපිට බැලුමට කියන්න පුළුවන්. සමහර ගෙවල් වල ගිහිල්ලා බලපු ගමන් කීද හැකි ඒ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන නිරිත නෙමෙයි කියලා. මොකද නිරිතේ මාස්ටර් බෙඩ්රූම් තියෙන ගෙවල් වල මිනිස්සු ඒ ගෙදරට ආදරේ. ගෙදරට ලැබී. එතකොට ඒ ගෙදරට මොන හරි දෙයක් වෙනවට ඒ මිනිස්සු කැමති නැහැ. ඒක නිසා ඒ මිනිස්සු නිතරම උත්සාහ කරනවා ඒ ගෙදර ලස්සනට තියාගන්න. මම නම් හිතන්නේ පින්සල් පාරක් දැකමු නැති ගෙවල් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අපි ගෙදරකට ආදරේ නම් අපි ඒ ගෙදර හරියට මේන්ටේන් කරන්න ඕන. මේන්ටේන් කරතින් තමයි අපි ඉන්න ගෙයින් අපිට ලැබීමක් තියෙන්නේ. නිවසක අක්‍රිය වෙන ඊළඟ කාරණාව තමයි නිවස තුළ දුගඳ හැමීම. ඒ කියන්නේ ඒක කාරණා කීපයක් නිසා වෙන්න පුළුවන්. ගෙදරක සාමාන්‍යයෙන් දුගඳ හමන්න ස්ථාන කීපයක් තියෙනවා. බාත්රූම් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ කිචන් එක වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාට කිචන් එකේ සිංක් එකෙන් තමයි මේ ගඳ එන්නේ. මොකද අපි ඒකට නියමිත මේ වතුර උගුලක්, ඒ කියන්නේ බොටල් ටැප් එකක් හරි මොකක් හරි භාවිත කරලා තිබුණ නැත්නම් එහෙම ඒ වලේ ඉඳන් එන ගඳ කෙලින්ම බටේ දිගේ අපේ ගේ ඇතුළට එනවා. ඒක හරියට ගෝවා කුණුනහම එන්නේ. අන්න ඒ වගේ ගඳක් තමයි එන්නේ. බාත්රූම් එකත් ඒ වගේම තමයි. නියමිත වතුර ඒ කියන්නේ වතුර ගලියක් අපි ගෙදර මේ බාත්රූම් එකට පාවිච්චි කරලා තිබුණ නැත්නම් එහෙම ඒ වලේ තියෙන ගඳ එහෙම්මම අපේ බාත්රූම් එකේ බටේ දිගේ අපේ ගේ ඇතුළට එනවා. ඉතින් ඒ ගඳ ගේ ඇතුළේ සම්පූර්ණයෙන්ම දුවනවා. එතකොට අපිට හිතා ගන්න බෑ මේ ගඳ එන්නේ කොහොමද කියලා සමහරවිට. මිනිස්සු මේ යම් යම් කාරණා කියනවා මේ ගඳ එන්නේ මොන හේතුව නිසාද කියලා. බලනකොට ඇත්තටම මේ ගඳ එන්නේ අපි කාරණා නොදැන කරන යම් යම් මෙන්න මේ වගේ කාරණා නිසා තමයි මෙන්න මේ ගඳ ගේ ඇතුළට එන්නේ.
එතකොට නිවසක අපිරිසුදුකම තිබ්බොතින් එහෙම ඒකත් මේ ගඳ ගේ ඇතුළට එන්න හේතුවක්. ඒ කියන්නේ ගෙදර අස්පස් කරන එක වුණත් මිනිස්සු නිතර කරන්නේ නැත්නම් ඒ ගෙදර අපිලිවෙල වෙනවා. එතකොට කුණු ටික ගිහිල්ලා එළියට දාන්න නැත්නම් ඒකත් අපිලිවෙලයි. එතකොට ඒ වෙනුත් ගේ ඇතුළේ ගඳ එනවා. අපි ඊළඟ කාරණා විදිහට ගත්තොත් එහෙම ගෙදරක ලට්ටලොට්ට පුරෝගන ඉන්නවා. ඒ කියන්නේ ඒවා විසි කරන්නෙත් නැහැ. කාටවත් දෙන්නෙත් නැහැ. ඒ ගෙදර මිනිස්සුන්ට වැඩකුත් නැහැ. එතකොට අපි බැලුවොත් එහෙම ඕන දේ එපා දේ හැමදේම කාමරයක් ඇතුළේ කොට ගහගෙන ඉන්නවා. එතකොට අපි ගෙදර බඩු මුට්ටු තියෙද්දි තව බඩු මුට්ටු ගේනවා ගෙදරට. ගෙදරට ගහන්නලිලා පරණ බඩු මුට්ටු අයින් කරන්නෙත් නැහැ. අලුත් බඩු මුට්ටුත් එක්ක ඒවත් තියාගෙන ඉන්නවා. එතකොට බඩු මුට්ටු වලින් එහෙම එකතු වෙලා ඇති වෙන සංඛ්‍යාතය ගෙදරට හොඳ නැහැ. ගෙදර අක්‍රිය වෙනවා ආය යහන්න දෙයක් නැහැ. එතකොට අපි එතනින් එහාට මිනිසුන් ඒ දේවල් එළියට අයින් කරන්න කැමතිත් නැහැ. ඒ මිනිසුන්ගේ තණ්හාව කියන එක මිනිසුන්ගේ අර බඩු මුට්ටු පුරවා තැබීම ඒ තියෙන ආසාව ගෙදර අක්‍රිය බවට කරන ප්‍රධානම හේතු කාරණාවක්. තව ඊළඟ කාරණාව බැලුවොත් එහෙම ගෙදරක වැසි වතුර ගලා යාම ක්‍රමවත් කරගෙන නැති වුණාන් පස්සේ ගෙදර සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. ඒ කියන්නේ වැස්සෙන් වැටෙන වතුර ටික කෙලින්ම එනවා අත්‍යවාර්ම ගාවට. අත්‍යවාර්ම ගාවට ඇවිල්ලා ඔක්කොම හොදගෙන යනවා. එතකොට ඒ කියන්නේ අර වතුර එක්ස්ප්‍රෙස් වෙන වලවල් වගේ තියෙනවනම් ඒවේ වතුර එක්ස්ප්‍රෙස් වෙනවා. එක්ස්ප්‍රෙස් වෙලා ඊට පස්සේ වෙන්නේ මුළු මිදුලම මඩ වෙනවා. මඩ වුණා කියලා කියන්නේ මුළු ගේම අක්‍රියයි. ඒ කියන්නේ වතුර බැස්ම ක්‍රමවත් කරගන්න පොඩි කානුවක් කැපුවා නම් ඒ ගෙදර ඒ මේ එහෙම අක්‍රිය වෙන එකෙන් අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි යම් කාරණා වලින් අපිට පුළුවන් මේකේ සක්‍රිය කරගන්න. ඒ වුණාට ඒ ගෙදරට තියෙන ආදරයක් නැතිකම, ඒ ගෙදරට තියෙන ලැබියාවක් නැතිකම නිසා මුළු ගේම අක්‍රිය වෙන්න ඇරලා ඔහේ බලාගෙන ඉන්න මිනිස්සු. තව එක කාරණාවක් තමයි ගෙදරක් අක්‍රිය වෙන්න බලපාන ප්‍රධානම කාරණාවක් තමයි ගෙදරක දියසෙවල් කෑම. දියසෙවල් කෑම කියලා කියන්නේ යම් ස්ථාන වලින් ගේ තෙමෙනවා නම් අනිවාර්යෙන් දියසෙවල් කියන එක ඇති වෙනවා. දියසීරාවක් ඇති වෙන තැනක අනිවාර්යෙන්ම දියසෙවල් කනවා. ඒ කියන්නේ බාත් රූම් එකක වුණත් බටයකින් ලීක් එකක් තියෙනවා නම් ඒක බිත්තිය හරහා අනිත් පැත්තට ඇවිල්ලා ඒ පැත්තෙන් පොටි ගැලියල වැටෙනවා. ඒකම එතන කොළ පාට වෙලා දියසෙවල් හැදෙනවා. එතකොට ඒ දේවල් මේන්ටේන් කරගන්න නැති වුණාන් පස්සේ ඒක පැතිරිලා ඒ පැත්තම කොළ පාට වෙනවා. ඒකම වහලෙ බිත්ති තෙමෙනවා නම් ඒවත් කොළ පාට වෙලා ඒ දියසෙවල් හැදෙනවා. ගෙදරක සෙම තියෙන මිනිස්සෙක් ඉරියොතින් අන්තිම අසරණයි. මොකද මේ ඒවැන් හැදෙන්නේ කෙලිම පුස් දිලීර. ඒතොර ඒවා මුළු ගේ ඇතුළෙම දුවලා මේ මිනිස්සු ලෙඩ ගන්නවා. ඒතොර මුළු ගේම අක්‍රියයි. ඒ වගේ කාරණාවලින් අපි හරි පරිස්සම් වෙනවා. ඊළඟට අපි බලමු මේ වගේ ගෙවල් බොහොම ඉක්මනින් සක්‍රිය කරගන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද කියලා. අපිට පුළුවන් දුම් අල්ලන්න. ගෙදරක දුම් අල්ලනවා කියන්නේ ගෙදර බොහොම ඉක්මනින් සක්‍රිය කරන්න පුළුවන් කාරණාවක්. අපිට පුළුවන් සතියට දෙවරක් හරි මේ කාරණාව කරන්න. ඒ කියන්නේ දවුල් කුරුඳු කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. දවුල් කුරුඳු කොළ ටිකක් වේලලා අපිට පුළුවන් දුම් අල්ලනකොට ඒක දාලිවිල්ල දුම් අල්ලන්න. එතකොට ගෙදර තියෙන ගොඩාක් අක්‍රියභාවය ඉවත් කරගන්න පුළුවන්. තව ඊළඟට අපි බලමු අපිට තව ලේසියෙන්ම ගෙදරක් සක්‍රිය කරගන්න පුළුවන් කාරණාවක් තමයි ලුණු පොල් කටු අපිට පුළුවන් 3ක් අරගන්න. 3ක් අරගෙන අපි ගෙදර අඳුරු ස්ථාන 3ක අපිට තියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ත්‍රිකෝණාකාරව තියෙනවා නම් තමයි ගොඩාක්ම සාර්ථක. අපිට පුළුවන් ඒ ලුණු පොල් කටු 3 දවස් 3කට පස්සේ එළියට අරන් ගිහිල්ලා හොදලා නැවත පුළුවන් අපිට ඇතුළේ ගහලා තියන්න. එතකොට අපිට පුළුවන් අර ස්ථාන වලින් පරිබාහිරව තව ස්ථාන අඳුරු ස්ථාන තෝරගෙන අපිට පුළුවන් ඒ ලුණු පොල් කටු 3 තියන්න. තවත් ප්‍රධාන කාරණාවක් තමයි අපිට ගෙදර සක්‍රිය කරගන්න පුළුවන් ගෙදර තියෙන ලට්ටලොට්ට ඔක්කොම අයින් කරන එක. හැබැයි තණ්හාව නැති වෙන්න ඕනේ මිනිසුන්ගේ. පරණ බඩු ගොඩ ගහගෙන ඉන්නකොට ඒව අයින් කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ඒක ලොකු අපරාධයක්.
ගෙදර මේ අවශ්‍ය දේ විතරක් අපි තියාගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒවෙන් ලැබෙන මානසික නිදහස අපිට බොහෝ වැදගත් වෙනවා අපේ ජීවිතේ අරගෙන යන්න. එතකොට අපි බැලුවොතින් එහෙම මේ අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. පිටිපස්සෙන් හරි කොහෙන් හරි මඩුවක් ගහලා ගේ ඇතුළේ තියෙන ඔක්කොම ලට්ට ලොට්ට අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් ඒක දාන්න. දාලා ඉවරලා හැබැයි ඒක ටිකක් ගෙයින් දුරකින් වෙනවා නම් හොඳයි. ගෙට අල්ලලා මඩුවක් ගහලා නම් එහෙම දාලා හරියන්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම ගෙයින් පරිබාහිරව කරන්න ඕනේ. අන්න ඒ වගේ කාරණාවලින් ගේ ඇතුළ හරි ඉක්මනට සක්‍රිය කරගන්න පුළුවන්. අනිත් එක තමයි නිතර පිරිසිදු තියාගන්න ඕන ගෙයක් වුණාම. නිතර අතුපතු ගන්න ඕනේ. අපි ගන්න දේවල් ඒ ස්ථානවලින්ම තියලා ගෙදර හොඳට අස් කරගන්න ඕනේ. එහෙම අස් කරගත්තොතින් අපිට ගේ ඉක්මනටම සක්‍රිය කරගන්න පුළුවන්. දූවිල්ල කියන එක ගේ ඇතුලේ තියෙනවා නම් කොහෙත්ම ගෙදර අක්‍රිය වෙන එක වළක්වන්න බෑ. නිතරම දූවිල්ල මේ පිරිසිදු කරලා ජනෙල් වල තියෙන දූවිල්ල පිරිසිදු කරලා ඒකම මේ දොර රෙදි ජනෙල් රෙදි තියෙනවා නම් ඒ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා අපිට පුළුවන් බොහොම ඉක්මනින්ම ගේ සක්‍රිය කරගන්න. ගේ හිනහෙනවා. ඒතකොට අපි මොන හරි දෙයක් එහෙම කළා බලන්න ගේ හිනහෙනවා. අපිට ඒක පේනවා. මොකද ඒක අපිට දැනෙනවා. අන්න ඒ දේවල් කරද්දී මිනිස්සුන්ට පුළුවන් බොහොම ඉක්මනින් මේ ගෙවල් සක්‍රිය කරගන්න. අපිට පුළුවන් තව පොඩි දෙයකින් අපේ ගේ ඉක්මනටම සක්‍රිය කරගන්න. ඒක තමයි අපිට පුළුවන් කුරුල්ලන්ට කෑම දාන තැනක් නිර්මාණය කරන්න. අපිට ඒක ගිනිකොනේ වගේ කරන්න පුළුවන් නම් බොහෝම සුබයි. මොකද හේතුව ගෙදරක ආර්ථිකය තියන්නේ අපි සලකනවා ගිනිකොනේ කියලා. මොකද ඒ පැත්තෙන් ලැබෙන ශක්තිය ඉතාම වටිනවා ගෙදරකට. කුරුල්ලන්ගේ ඒ කෑම දැම්මට පස්සේ කුරුල්ල ඇවිල්ලා ඒක කනකොට ඒක කුරුල්ලෝ කෑ ගහනකොට සත්තු කෑ ගහනකොට ඒ ලැබෙන ශබ්දය බොහොම හිතකරයි ගෙදරකට. අපි ඒකට කියනවා සවුන්ඩ් ලොජි කියලා. අපිට පුළුවන් ඒ වගේම සවුන්ඩ් ලොජි පැත්ත බැලුවොතින් එහෙම වින්චෑම් එකක් වගේ ගේ ඇතුලේ එල්ල ගන්න පුළුවන් නම් ඒක අර සුළඟට සද්දේ එන්න ඕනේ. එහෙම එනවා නම් ඇත්තටම වටිනවා මේ ගේ ඇතුලේ ඒ දුවන සද්දෙත් එක්ක මේ ගොඩාක් දුරට ගෙදර සක්‍රිය වෙනවා. ඒකම අපිට පුළුවන් සියුම් සංගීතයක්. ඒ කියන්නේ ගේ ඇතුලේ ඇහෙන්න සලස්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සංගීතය මොන භාෂාවද කියන එක වැදගත් නැහැ. අපිට පුළුවන් ඒ කියන්නේ බොහොම සියුම් සංගීතයක් වෙන්න ඕන ඒක. ඒ කියන්නේ අපිට පුළුවන් සින්දුවක් වුණක් කමන්නේ. ඒක ගේ ඇතුලේ ඇහෙන්න සලස්වනවා නම් ගොඩාක් දුරට අපේ ගේවල් ඉක්මනටම සක්‍රිය කරගන්න පුළුවන්. නිවස සක්‍රිය කරන්න පුළුවන් තව කාරණාවක් තමයි ගෙදරක අපිට පුළුවන් පිරිත් දාන්න. ඒක හැබැයි බෞද්ධ නම් විතරයි අපිට කරන්න පුළුවන්. වෙන ආගමක නම් අපිට පුළුවන් ඒ ආගමට අදාළ යම්කිසි ඇදහිල්ලක් කරන්න. නිවසක් සක්‍රිය කරන්න පුළුවන් වාස්තු කෙම් තියෙනවා. මං ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම් වාස්තු කෙම් වලින් අපි කොහොමද නිවසක් බොහොම ඉක්මනට සක්‍රිය කරන්න කියලා. අපිට ගෙවල් සක්‍රිය කරගන්න පුළුවන් තව කාරණාවක් තමයි ඉන්ඩෝ ප්ලාන්ට් කියලා කියන්නේ දැන් මිනිස්සු ගොඩාක් දුරට ඒ දෙයට එළඹිලා තියෙනවා. මිනිස්සු ඉන්ඩෝ ප්ලාන්ට් ගොඩක් පාවිච්චි කරනවා. අපිට පුළුවන් සැන්සෙවේරියා කියන ශාක වර්ගය ගේ ඇතුළට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මිනිස්සු විද්‍යාත්මකව ඔප්පු කරලා තිනවා මේ දේවල් ගේ ඇතුළට හොඳයි කියන එක. ගේ ඇතුළේ තියෙන අනවශ්‍ය ශක්තියින් උරාගන්න ඒ ශාක වලට පුළුවන්. අපි බැලුවොතින් එහෙම කෝමාරිකා කියන ගහ ඊසාන පැත්තේ අපිට තියාගන්න පුළුවන් නම් බොහෝම ඉක්මනින් ගෙවල් සක්‍රිය කරන්න පුළුවන්. කෝමාරිකා දැනට හොයාගන්න තියෙනවා අශුද්ධ ශක්තියින් බොහෝ උරාගන්න ගහක් කියලා. එතකොට අපිට ඊසාන පැත්තේ වගේ කෝමාරිකා පැල කරන්න පුළුවන් නම් පෝච්චියක් විදිහට හදලා හරි ගිහින් තියාගන්න පුළුවන් නම් අපිට බොහෝම ඉක්මනින් ගේ සක්‍රිය කරගන්න පුළුවන්. අපිට අපි තව ගෙවල් වල කරන නරක දේවල් ටිකක් බැලුවොතින් එහෙම මිනිස්සු උතුරු පැත්තට ඔළුව දාලා නිදාගන්න එක මිනිස්සුන්ට බොහොම අහිතකරයි. ඒක හොයාගන්න තියෙනවා මැග්නටික් ෆීල්ඩ් එක වැඩිම පැත්ත උතුර කියලා. ඒ කියන්නේ අපේ මාලිමාවේ කටුවන උතුරට හැරෙන්නේ. එතකොට ඒකෙන් මිනිස්සුන්ට
ගොඩාක් බලපෑම් එන්න පුළුවන්. ඒක නිසා අපි උතුරට පරිබාහිරව දකුණට හරි ඔළුව දාලා නිදා ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඔන්න වගේ සරල කාරණා වලින් පුළුවන් අපේ ගේ බොහොම ඉක්මනට සක්‍රිය කරන්න. මම මේ වීඩියෝ එක කරන්න හිතුවෙත් අපේ ලංකාවේ මිනිසුන්ට අපි උදව් කරන්න ඕනේ. අපේ ජීවිතයේ මිනිසුන්ගේ ගොඩනගා ගන්න අපි උදව් කරන්න ඕනේ. එහෙම ගොඩනගා ගන්න උදව් කරොතින් තමයි රටක් විදිහට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මහා ලොකු වියදම් යන කාරණා වලින් නෙමෙයි, බොහොම සුළු කාරණා වලින් පුළුවන් මිනිසුන්ගේ ජීවිතය අපිට ගොඩ ගන්න. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඕගොල්ලන්ට ඉදිරියේදී දැනගන්න අවශ්‍ය වෙන වාස්තු කාරණා පිළිබඳව අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අදට අපි එහෙනම් සමුගන්නවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් bell notification එකත් on කරලා තියාගන්න.